මොකක්ද මේකේ තේරුම? මේක ලස්සන phrasal verb එකක් fall for. දැන් මේකේ වචනෙන් වචන තේරුම ගන්න යන්න එපා. fall කියන්නේ වැටෙනවා, for කියන්නේ සඳහා. මේ වචනෙන් වචන තේරුම ගත්තොත් වැඩි අවුල් යනවා. මේ වචන දෙකෙන්ම තනි අර්ථයක් දෙනවා. ඒ තමයි සරලවම රැවටෙනවා. අන්න රැවටෙනවා කියන අදහස මේකේ තියෙනවා. මතක තියාගන්න ලේසි. fall for රැවටෙනවා. දැන් ඔහම කිව්වට ඕක හරියටම තේරෙන්න අපි මේක වාක්‍යයකට ඇප්ලයි කරලා බලන්න ඕනේ. වාක්‍ය දෙක තුනක් හදපුවම අපිට තේරෙනවා කොහොමද වැඩේ යන්නේ කියලා. දැන් මම කියනවා ඔහුගේ බොරු වලට රැවටෙන්න එපා. එයාගේ බොරු වලට රැවටෙන්න එපා. එපා කියලා කියන්නේ ඒ දේ කරන්න එපා. ඔහුගේ බොරු වලට රැවටෙන්න එපා. දැන් අපි සිංහලෙන් එපා කියන එක පිටිපස්සට දැම්මට ඉංග්‍රීසි වලදී ඔක කොහොම නෙමෙයි එපා කියන එක ඉස්සරහට. දැන් එපා කියලා කියන්නේ don't. මම ඒව ගැන ලොකුවට කියන්නේ නැහැ අපේ මූලික අරමුණ මේකනේ. right ඔන්න ඉස්සල්ලාම කියන don't. අන්න don't වලට පස්සේ අපි ගන්න ක්‍රියාව. right දැන් මේක තමයි ක්‍රියාව. don't fall for. ඒ කියන්නේ අන්න දැන් මෙහෙම කිව්වොත් ඒ කියන්නේ රැවටෙන්න එපා. දැන් රැවටෙනවාට කියන්නේ fall for නම් don't කියන්නේ එපා නම් එපා රැවටෙන්න. ඉංග්‍රීසි වලින් ලියද්දි එහෙමනේ ලියන්නේ අනිත් පැත්තට වගේ තමයි අපිට ඇහෙන්නේ දැන් මේ. අපි කියන්නේ රැවටෙන්න එපා. අපි මේක හොඳට පැහැදිලි කරගමු. රැවටෙන්න එපා. හැබැයි ඉංග්‍රීසි වල ලියද්දි මේ එපා කියන එක මුලින් කියනවා. right don't fall for. රැවටෙන්න එපා. ඔහුගේ බොරු වලට. ඔහුගේ කියන්නේ යාගේ. ඔහුගේ යාට අයිති. ඔහුගේ කියලා කොහොමද අපි කියන්නේ? he කියන්නේ ඔහු, him කියන්නේ ඔහුට, his කියන්නේ ඔහුගේ. අන්න don't fall for his. බොරු මොනවාද? බොරු වලට කියන්නේ lies. අන්න don't fall for his lies. ඔහුගේ බොරු වලට රැවටෙන්න එපා. ඔහුගේ බොරු වලට අහු වෙන්න එපා.